ඔන්න අද පුංචි පවුල ගමන් කරන්න පටන්ගෙන තියෙන ට්‍රැවල් කරන්න පටන්ගෙන තියෙන්නේ මේකේ ස්පෙෂල් දෙයක් තියෙනවා මේක අපේ රිෂීට ස්පෙෂල් දෙයක් එක මොකද එයාගේ අවුටින් එක්කදී ස්පෙෂල් දෙයක් මේ අපි මේ විසිට් එක කරනවා ඒ වගේම අපේ ලක්ෂිටත් ස්පෙෂල් දෙයක් තියෙනවා ඉතින් අපි ඒකත් ඔයාලට ඉස්සරහදී කියන්න ඉතින් ලස්සන ලොකේෂන් එක සුන්දර අත්දැකීම්ටයක් එක්ක ඔයාලාට එන්න හිතුවා අපි ලක්වී ෆැමිලි එකක් විදිහට කරන මං හිතන්නේ ට්‍රැවල් බ්ලොග් එකක් විදිහටම කරන පළවෙනි එක මේක. ඉතින් පැංචි ආවට පස්සේ. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ මොකද්ද කරන්න යන්නේ මොන වගේ ට්‍රැවල් බ්ලොග් එකක්ද කියන එක ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අපි ආසාවෙන් ඉන්නේ. රිෂි එයා මාරම හැපි එකේ ඉන්නේ මේ අපි හවසරුවක යන ගමන් ඉන්නේ ඉතින් ගිහිල්ලා අපි ඔයාලට අපි විස්තර ටික අරන් එන්න අපේ පැංචි සතුටින් ඉන්න කියලා ඔයාලට පේනවා ඇති say hi Rishi හරි අපි ඉස්සරහට යමු අපි දැන් අපේ රෙසිඩන්ස් එකට ළඟයි අන්තිම ටික පොඩ්ඩක් අමාරුයි මේ කොච්චර අමාරුද කිව්වොත් අපි දැන් මෙතනින් ගිහිල්ලා ඔහොම මෙන්න ඔයාලට පෙන්වන්න ඕන ලස්සන දෙයක් තියෙනවා ස්වභාවික උල්පතක් ඉතින් රෙසිඩන්ස් ළඟයි ඉතින් මේ අන්තිම ටික මාරම අමාරුයි ගයිස් ඒ වගේම මේ පොඩි එකෙක් පොඩ්ඩක් කුණු ගන්න පටන් ගෙන තියෙනවා මොකද එයාටත් අමාරු ඇති මේ පාර ගොඩක්ම ඩැමේජ් වෙලා තියෙනවා ඒකයි කොච්චරද කිව්වොත් අපි මෙතනින් ගිහිල්ලා වාහනේ පාක් කරලා එතන ඉඳන් අපිට අපි පොඩි එක්කෙනාගේ භාෂාවෙන් කියමු තීබු ට්‍රේල් එක යන්න දෙනවා තව ටික දුරක් මොකද මේ වෙහිකල් එකකට යන්න බැරි තරමට ඒ ටික ඩැමේජ් වෙලා තියෙන්නේ ඉතින් තාම සුන්දර කලාපයක ඉන්නේ අපි ගොඩක් කට්ටිය ආසයි මේ පැත්තට එන්න නමුත් ගොඩක් කට්ටියට එන්න අමාරු පැත්තක් විදියට සලකනවා සීතල පැත්තක් ඉතින් අපි ලොකේෂන් එක කියන්න තාඩක් ඉස්සරහට ගිහිල්ලා එන යමු ඉස්සරහට පච්චිවෝදයට
ඔන්න අපේ චූටි රිෂි නැගිටලා පේනවා නේද අවුවත් අපි නීතිය. නිදිමතේ වුණත් මේ view එක දැක්කම wow. Guys, good morning හැමෝටම. ඉතින් ඊ අපි කතා කරපු රිෂිගේ එක්ස්පීරියන්ස් එක තමයි මේක. කවර් කරන කපල් එකක් විදිහට අපි හිතුවේ රිෂිගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක හයික් එකක්. ඉතින් රිෂිගේ ෆස්ට් හයික් එක අපි යන්නේ නකල්ස් ඇල්ල වෙනකන්. අපි මේ ඉන්නේ නකල්ස් වල. ඉතින් මේවා 5 peaks. ඉතින් නකල්ස් 5 peaks පාමුල තියෙන නකල්ස් ඇල්ලට තමයි අපි යන්නේ. කිලෝමීටර් දෙකක් විතර තියෙනවා පුංචි පැටියගේ පළවෙනි හයික් එක. ඒ වගේම දෙවනි ස්පෙෂල් එකත් අපි කියන්න ඕනේ අපේ ලක්ෂිගේ බර්ත්ඩේ එක. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉස්සරින්දම්ම සෙලිබ්‍රේෂන් එක කරන්නේ සාමාන්‍යයෙන් මෙහෙම අවුටින්යක් එක්ක හයික් එකක් හරි නැත්නම් වෝටර්ෆෝල් එකක් හරි ඔය වගේ දෙයක් තමයි අපි කරන්නේ. ඉතින් මේ සැරේත් රිෂි පොඩ්ඩක් ලොකු වුණා. ඉතින් අපි හිතුවා රිෂිගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක හයික් එක ඒ වගේම ලක්ෂිගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක මේ දෙකම තමයි මේ යන්නේ. හිතුවට වඩා රිෂි නේචර් ආසයි. බලන්න පුළුවන් මම හිතන්නේ ඉස්සරහට යද්දි දැන් මේ ඉන්නේ නකල්ස් දවටගල ටිකට් කවුන්ටරයට යන අතරතුර නකල්ස් ස්ට්‍රීට් තමයි අපි හිටපු හොටෙල් එක. මෙතන ඉඳන් කිලෝමීටර් දෙකමාරක් තියෙනවා අපේ ලොකේෂන් එකට. ඉතින් අපි හිමින් යමු. පේනවද ලක්ෂිගේ සන්ග්ලාස් දෙක? රිෂිගේ දෙක තමයි තියන්නේ. අම්මලා උනට පස්සේ වෙන දේවල්. ඉතින් ලේසි නෑ මේ යනකොට මේ කවදාවත් කරපු නැති දේවල්. බෑග් දාගෙන යන්නේ මේකෙත් වෙලාවකට එයා ඉන්නේ නෑ. ඉතින් ලේසි නෑ. බලමු අපිටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් චූටි ළමයෙක් එක්ක හයික් එකක් කෙනෙක්. අපි යමු ඉස්සරහට. ඒ එක්ස්පීරියන්ස් එක වලත් එක්ක බෙදා හදාගන්න තමයි මේ සූදානම් වෙන්නේ. කොහොම හරි අපේ ලොකේෂන් එකට යන්න තමයි අපේ try එක. Finally. එයා සියලුම බර භාග්‍ය උසය යන මාව විතරයි. මාත් කොහෙන් හරි එල්ලෙන්නද? මාත් කොහෙන් හරි එල්ලෙන්නද? Rishi, Cutie Manica, where are you going? Where are you going, Manica? පේනවද මූණු දෙක? රිෂිගේ නම් ෆස්ට් එක්ස්පීරියන්ස් එක ප්‍රෙග්නන්සි පීරියඩ් එකෙන් පස්සේ ලක්ෂිගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක හොඳම දේ කියන්නේ රිෂි දු මංගාවට එන්නේ නැහැ. රිෂිට අම්මා ගාවම යන්න ඕනෙලු. කැරි බෑග් එකත් බැයිලු. එයාට යන්න ඕනේ අම්මිත් එක්කලු. ඉතින් පේනවද දෙන්නගේ මූණු දෙක? ලක්ෂිට නම් හොඳ ගණන්. තාම කිලෝමීටරයක් පයින් ආවේ නෑ ගයිස්. තව ගොඩක් දුර යන්න තියෙනවා. රිෂි පොඩ්ඩක් අපිට චූටි ප්‍රශ්න ටිකක් ඇති කරනවා. එයාටත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක අමාරුත් ඇති පුරුදු නැහැ එයාට. අපි කොහොම හරි යාව ටිකෙන් ටික එක්කගෙන යනවා. ඒ ලස්සන ලොකේෂන් එක, ලස්සන view එක බලන්න. රිෂි
රිෂි රිෂි කුරුල්ලොන්ගේ සද්ද ඇහෙනවනේ. අපි ආවදාගෙන අපිට හතේ යා අපේ ඇඟේ කියලා ගත්තා. Hi guys, අපි ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ දවටගල ටිකට් කවුන්ට් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ අපි. රිෂීට මම හිතන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. අපි ඉන්නතර පිටපස්සෙන් වලට පේනවත් නැහැ. පොඩි ලපහරක් එක මම හිතන්නේ මේ ඉන්නේ නටල් සැල්ලෙන් වටන වතුර හොඳයි මේ ඉන්නේ. මම බටෙන් ගිහලා ආපහු සෙට් වෙන මේ වලව තමයි. ඉතින් රිෂී එක්ස්පීරියන්ස් එක ගන්න ගමන් ඉන්නේ යාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ වගේම ලක්ෂිතත් මහන්සි කාලෙකින් හින්දා. ඉතින් මටත් මහන්සි. මම මහන්සි නෑ කියන්න බෑ නේද? පොඩි කෙනෙකුට උස්සයින් ආවේ. ඉතින් අපි යමු ටිකෙන් ටික උඩට. මේ අත්දැකීම අපිට ජීවිතේට අමතක වෙන්නේ නෑ. මොකද අපි රිෂිත් එක්ක ලැබුණ පළවෙනි අත්දැකීම. යාව හොඳ මූඩ් එකේ තියාගන්න ලේසි නෑ. අපි හැංගි මුත්තොත් කර කර යන්න. එයාගේ මූඩ් එක ආව ගියොත් ඉතින් අපේ ගමනම ඉවරයිනේ. යාව හැපි එකේ තියන්න බෑ. නිසා අපි ඔක්කොම සෙල්ලම් කර කර යනවා. සින්දු කියනවා ලේසි නෑ. Rishi?
මොකෝ? එයා වතුරට හරිම ආසයි. අපි කියන දෙයක් මෙන්න මේ දිහාවම බලගෙන ඉන්න. එයා දියල්ලක් දැකපුණාම පළවෙනි වතාව නෙවෙයි. ඒක කයින් දැකලා තියෙනවා. ගයිස් මේ තමයි නකල් කැල්ල. නකල් 5 feet යන ගමනේදී අපිට හම්බෙන්නේ සුන්දරම ස්ථානය. මෙතනින් එහාට අපිට හම්බෙන්නේ පීක් පහේ උඩම තියෙන පීක්ස් එකේ වෙන view එක. ඉතින් මේ තමයි අපිට ඒක කලින් හම්බෙන්නේ සීතල සුන්දර දියදහර නකල් රක්ෂිතෙන් පෝෂණය වෙන නකල් කැල්ල. අපිට තියෙන ලොකුම සතුට මෙයා අරගෙන මේ ගමන සාර්ථක කරගන්න හම්බෙච්ච එක. ඇත්තටම මම හිතුවේ මම දිලා හිතා කැඳුවා. වීඩියෝ එකක් ගත්තී සාමාන්‍යයෙන් කැම් එක දිහා බලන්න නැතුව ඉන්න කෙනෙක් නෑ. කැම් එක දිහා බලන්න මොකද මෙයා ආස එයාගේ ෆේස් එක දකින්නට අද එයා ෆේස් එක දිහා බලන්නේ එයා දියැල්ල දිහා බලන්නේ. Oke, අපි එයාට ඒ ෆීලින් එක ගන්න ඉතින් දෙමු. නකල් සැල්ලගාවින් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. මොකද මෙයාගේ ටයිම් එක හරි. ඒ වගේම මේ ඇල්ලේ නේනවා. ඒකද තාම මාස 10යිනේ. ඉතින් ඒත් එක්කම මෙතනදී මම ලෝකෙට මැහෙන්න තව දෙයක් කියන්න ඕනේ. ලක්ෂිත wish you a happy birthday. දැන් අවයස 32ක් වෙනවා. අපි දැන් වයසයි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම මාරම වාසනාවන්තයි. මේ වගේ වයිෆ් කෙනෙක් හම්බුන එකට. මොකද එයාත් ට්‍රැවල් වලට ආස කරනවා. අපි දැන් අවුරුදු 12ක් විතර තිස්සේ ට්‍රැවල් කරනවා. ලංකාවේ ගොඩක් තැන්වල අපි ට්‍රැවල් කරලා තියෙනවා එකට. ඉතින් මේකටම හරියට අපිට හම්බුණා පුංචි ඩෝනියේ. එයාත් මං හිතන විදිහට දැනට අපිට දැනෙන විදිහට මේකට ආස ට්‍රැවල් කරන්න ආස කෙනෙක්. ඉතින් මම ආරෙන් වාසනාවන්තයි වගේම කියන්න ඕනේ. thank you very much ලක්ෂි. මගේ ලෝකේ ලස්සන කරාට මගේ ලයිෆ් එක එළිය කරාට අතරම මේක මේ මාර රියල් ෆීලිං එක. මම ගොඩක් වෙලාවට මම ෂෝට් වීඩියෝ වල දාලා තිනවා ට්‍රැවල් ලයිෆ් පාර්ට්නර් කෙනෙක් වුණාම දැනෙන ෆීලිං එකයි කියන්න දෙයක් නැහැ. මාරම සුන්දරයි එක. ඉතින් අපි ආපහු යන්න නකල් ස්ට්‍රීට් හොටෙල් එකට ගිහිල්ලා හොටෙල් එකේ තමයි ඔයාලත් එක්ක අන්තිමට කතා කරලා මේ වීඩියෝ එකෙන් සමුගන්න සූදානම්. ඉතින් දැන් මේ වෙලාවේ ආපහු කිලෝමීටර් 2ක් විතර මෙයාව අරගෙන යන්න ඕනේ අපි. නකල් ස්ට්‍රීට් වලට ගිහිල්ලා හොටෙල් එකට ගිහිල්ලා හම්බෙමු. විසිට් say bye. බයි කියන්නේ. අපේ බංචි දොයි මතේ යනවා. අපිට උපරිම විනාඩි 40ක් වගේ තියාගෙන මේ ටක් ගාලා යනවා. එයාට කම්ෆර්ටබල් නින්දක් දෙන්න ඕන නිසා. guys ඉතින් අපේ වැඩේ අපි ඉවර කරන්න තමයි සූදානම් වෙන්නේ. ඊයේ හවස තමයි අපි ආවේ මේ හොටෙල් එකට. ඉතින් ඇත්තටම හොලිඩේ එකකට ස්පෙෂල් දේ එකට එන්න හොඳ මේ චිප් එක්ස්ප්ලෝර් කරන්න එන්න හොඳ තැනක්. අතින් තියෙන්නේ 5 weeks. ඉතින් ලස්සන view එකක් එක්ක තියෙන හොටෙල් එක. 5 weeks ලස්සන මෙතෙන්ට ඇඟිලි 5 බලන්න පුළුවන්. ඉතින් ස්පෙෂල් කියන්න මේ හොටෙල් එක ගැන නකල්ස් රීට්‍රීට් කියලා සර්ච් කරොත් මේ හොටෙල් එක ගන්න පුළුවන්. ඇත්තටම හොඳ ලෙවල් එකකින් තියෙන හොටෙල් එක. ෆුඩ්ස් එතකොට accommodation පැත්ත washrooms everything is okay. ඉතින් අමතක කරන්න එපා මේ පැත්තට ආවොත් මෙහි විසිට් කරන්න යනවා නම් සිලෙක්ට් කරගන්න මේ හොටෙල් එක. ඉතින් ඒ වගේම කියන්න ඕනි අපි ඊයේ හවස තමයි මෙහෙට ආවේ. ඊයේ හවස ඇවිල්ලා අපි one day මෙහි ඉඳලා night එක ඉඳලා අද උදෙන්ම ගියේ නකල් සැල්ල බලන්න අපේ විශේෂ experience එක ගන්න. ඒ වගේම ලක්ෂිගේ birthday celebration එකට අපි කරපු දේ තමයි මේක. ඉතින්
ඔයාලත් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන vlogs ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානම්. ලස්සන experience බෙදා හදා ගන්න සූදානම්. ඔන්න ඉන්නවා අපේ රිෂි ශාක්‍ය. එයාට පොඩ්ඩක් නිදිමත ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. අපි ලන්ච් එක අරගෙන හෝටල් එකෙන් චෙක් අවුට් වෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ බ්ලොග් එකකින් හම්බ වෙමු.